හඳේ ඉන්න කැකිලිහාවා හඳේ ඉන්නවද හොයන්න බෝට්ටුවක් දක්කාගෙන හඳට ගියාලු බෝට්ටුවක් දක්කාගෙන හඳට ඕස්ට්‍රේලියා ගියාලු බෝට්ටුවක් දක්කා ඕස්ට්‍රේලියා ගියාලු බලමු මේ ඔස්ට්‍රේලියාවට කොහොමද ඔස්ට්‍රේලියා කියන පේන්නේ නේ නම ආවි කියන ඇමරිකා මේ එන්න මාත් එක්කලා ඔස්ට්‍රේලියා ඒක මෙහෙම අපේ ආච්චිලගේ සීයලා වල කොමක හරි මේ ඒගොල්ලෝ හිතුවා දැන් උතුරු ප්‍රදේශවල ඒ කියන්නේ ලෝකයේ උතුරු පැත්තේ තියෙනවා නම් මේ රටවල් ඇයි දකුණු පැත්තට වෙන්න රටවල් නැත්තේ කියලා. ඒගොල්ලෝ හිතුවා ලෝකයේ කියන දේ සමතුලිත වෙන්න ඕනේ. ඒ නිසා දකුණු පැත්තෙත් රටවල් තියෙන්න ඕන නිසා. ඒ කියන්නේ මෙන්න මේ වගේ සමතුලිතයි කියන්නේ ඔයාලට ඕන දන්න මෙන්න මේ වගේ සමතුලිත වෙන්න ඕනේ. කියන්නේ බැලන්ස් වෙන්න ඕනේ. එහෙම නැත්තම් කේස්. ඒකට ඔන්න ඒ කාලේ මේ ටච්ලා කියලා සෙට් එකක් හිටියේ. ඒගොල්ලෝ නාවිකයෝ. එතකොට ඒගොල්ලෝ මේක හොයාගත්තා. මෙන්න මේ කියන භූමිය නොදන්නා භූමිය ඒගොල්ලෝ ඒකට ඊට පස්සේ නම තිබ්බා නිව් හෝලන්ඩ් කියලා. මොකද නිව් හෝලන්ඩ් ඔන්න ඉන්නවා ඩච්ලා. ඊට පස්සේ මෙන්න මේ මැතිව් කවුද ෆ්ලින්ඩර්ස් කියන කෙනා 1800 ගණන් වලදී මෙන්න මේ මොකද්ද මහද්වීපේ වට දැන් බලන්න අහන්න එපා ඕස්ට්‍රේලියාව කියන්නේ මහද්වීපයක්ද මොකද්ද කියලා මෙරියව ගිහිල්ලා ඕස්ට්‍රේලියාව මහද්වීපයක්ද නැද්ද කියලා දන්නේ නැත්නම් අපි ඔක ඉගෙන ගත්තේ මේ ශිෂ්‍යත් එක මේ හරියට ඊට පස්සේ එයා මේක වටා ගිහිල්ලා හොයාගත්තා මේ ඕස්ට්‍රේලියා පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරා වැඩිපුර ඊට පස්සේ එයාකට හිතුවා දැන් අර නිව් හෝලන්ඩ් කියන නම ටිකක් කැතයි පරණයි මෙහෙමයි කියලා හිතලා එයා හිතුවා මෙන්න මේකට ඕස්ට්‍රේලියා කියන නම දාන්න. මොකද්ද? එතකොට ඕස්ට්‍රේලියා කියන නම මුල්වරට භාවිතා කළේ මෙන්න මේ භූමියට මේ මැතිව් කියන ඩයල් එක. මම දන්නේ ඒගොල්ලෝ දුරින් ඔයාලගේ නෑද වෙනවද නැත්නම් මගේ නෑද වෙනවද දන්නේ නැහැ. නැත්නම් ඔයත්තර හොයාගත්තේ මූ නුනේ වෙන්න පුළුවන් නිකන් බොරුවක් යතුවා වෙන්න පුළුවන්. මම ඒව දන්නේ නැහැ. මේව මගෙන් අහන්න එපා. මේක ඇත්තද බොරුද නඩු දානවා මෙහෙමයි කියන්න එපා. මම දන්නේ නැහැ. මේ මාත් හොයාගන්න ඒවනේ. කොහොම හරි මේ ඉතිහාසයේ සඳහන් වෙන්නේ මැතිව් ෆ්ලින්ඩර්ස් මේක හොයාගත්ත කියලා තමයි. මැතිව් ෆ්ලින්ඩර්ස් ඒ ඩයල් එකේ මූණ මරුවයි මම දාලා පෙන්නනකොට ඊළඟට මොකේ නම හැදුන හැටි දෝනි කියලා පහලින් මේ කමෙන්ට් එකක් දාලා යන්න.